දෙවැනි භාගයේ ආරම්භයේදීම ගායනට යන ගීය ගැන පොඩ්ඩක් වචනයක් කියන්න ඕන. මේ සමාවෙන්න මම කතා කරනවා වැඩිද කියලාත් මට හිතෙනවා. මේක බොදු ගීතයක්. බොදු ගීතයක් කිව්වා පමණින්ම බුදුන් වහන්සේටම ගැයෙන්නේ නැහැ. බුදුන් වහන්සේගේ දන්ත ධාතුව වන්දනාවට යන නැත්නම් දළදා මාලිගාව වඳින්නට යන පින්වතුන් පිළිබඳව ගැයෙන්නේ. මෙතන ඉන්න බෞද්ධයන් දන්නවා ඇති මේ දළදා මාලිගාව වඳින්නට ගියාම තියෙන කරදරේ. අපි කොයිතරම් භක්තියෙන් යන්නේ. නමුත් අපට උඩු මහලට ගිහිල්ලා දන්ත ධාතුව වන්දනා කරන්නට ලැබෙන්නේ බොහෝම අතලොස්සකට විතරයි. ඒකත් කිසියම් කුල ගෝත්‍රයකට හෝ නැත්නම් වංශයකට එහෙම නැත්නම් අධික මූල්‍යමය මුදල් විදිහට බැලුවොත් ලොකු පොහොසතුන්ට එහෙම නැත්නම් ලොකු දේශපාලනඥයන්ට වගේ අයට තමයි ඇතුළටම ගිහිල්ලා මේ දළදා කරඬුවට වඳින්නට අවස්ථාව ලැබෙන්නේ. අන්න ඒ වගේ නිසා තමයි මෙවැනි ගීත නිර්මාණය වෙන්නේ. මේක රත්නශ්‍රී විජේසිංහ කියන ගේයපද රචකයා නැත්නම් පදමාලා ලේඛකයා මට ලියා දුන්නු ගීතයක්. මේ පාත ඉඳන් අපි ආවේ කියන ගීය මං හිතන්නේ මේ පාතේ ඉඳන් අපි ආවේ කියන කොටම තියෙනවා මේ පහළ ඉන්න ජනතාව නියෝජනය වෙන ගතියක්. ඉතින් මේ ගීතය තුල මා දකින්නේ ඒ පදමාලාව තුලින් ඇත්තෙන්ම මෙහි විමුක්තිකාමී හැඟීමක් තියෙනවායි කියලා. මා හිතනවා ගීතය අහනකොට ඔබට වඩාත් මේ රස විඳිනකොට තේරෙවි කියලා. මා ඔබ වෙනුවෙන්ම තෝරාගත්තා පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න කියන ගීතය. ස්තුතියි. පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න හිල් හෙවනේ ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ කරන්න ඇඟපත කළු වුණත් අපේ කිලිකුණු නැති හිත බලන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න පාත හිඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න
දුගියා ලෙලි තැල්ලුවා පිළිගඳින් බෑමිදෙන්න ඒත් අපේ මල් සුවඳයි එපා බාර නොගෙන ඉන්න දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින් පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින් දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින් දළදා හාමුදුරුවනේ පාතමාලයට වඩින්න